සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරා අප මහා බෝසතාණන් වහන්සේ තථාගත ලෞතුරා බුද්ධත්වයට පත් වූ බුද්ධ ගයාව ආධ්‍යාත්මික ශක්තිය විශ්වයට මුදාහල පෘථුවියේ බලගතුම පුණ්‍ය භූමියයි. වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ නේරංජනා නදියේ වම් යුරේ බුද්ධ ගයාව පිහිටා ඇත. නේරංජනා නදිය අද නීලාජන් ලෙස හඳුන්වන අතර නේරංජනා නදිය සම්බන්ධ වන ප්‍රධාන ගංගාව අද පල්ගු ලෙස හඳුන්වනවා. බුද්ධ ගයාව බරණැස සිට කිලෝමීටර් 240ක් පමණ දුරින් පිහිටා ඇති අතර රජගහ නුවර සිට කිලෝමීටර් 240ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. ගයා නුවර සිට බුද්ධ ගයාවට කිලෝමීටර් 13ක පමණ දුරක් තිබෙනවා. බෝසතාණන් වහන්සේට ලෞතුරා බුද්ධත්වයට පත්වීමට සෙවණ ලබා දුන් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ පිහිටි භූමිය වගේම බුදුවීම සඳහා බෝසතාණන් වහන්සේ වැඩ වුන් ස්ථානයේ ඇති සෛලමය ආසනය වජ්‍රාසනයත් බුද්ධත්වයට පත්වීමෙන් පසු සතිය ගත කළ මේ පුණ්‍ය භූමියත් බෞද්ධයන්ට අතිශය වැදගත්. බෝසතාණන් බුද්ධත්වයට පත්වීමට පෙර හා බුද්ධත්වයට පත්වීමෙන් පසු ස්නානය කළ ගංගාව නේරංජනා නදිය. බුද්ධ සිංහනාදය මුලින්ම අසා සිටි ගංගාවයි. ලෝකයේ අතිශය වාසනාවන්තම ගංඉවුර නේරංජනා ගංඉවුරයි. සුජාතාව කිරිපිඩි පිදූ ගංඉවුර නේරංජනාවයි. සොත්තිය බමුණා බෝසතාණන්ට කුසතනාට මිටක් පිදූ ගංඉවුර නේරංජනාවයි. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් බෝසතුන්ට මීපැණි පිළිගැන්වූ ගංඉවුරත් නේරංජනාවයි. අෂ්ට සමාපත්තිය උපදවාගත් සල්ගස් සෙවණ පිහිටි ගංඉවුර නේරංජනාවයි. බෝසතාණන් දුෂ්කර ක්‍රියා කළ ස්ථානය දුන්ගේශ්වරී දුංගල්සිල් බුද්ධ ගයාවේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. සුජාතා සිටු දේවිය කිරිපිඩු රැගෙන ආ සේනානිගම අද උරාලා ලෙස හඳුන්වන අතර නේරංජනා නදිය හරහා උරාලාවට සේනානිගමට පිවිසිය හැකියි. තුන්බෑ ජටිලයන්ගේ ආශ්‍රමද බ්‍රහ්මයෝනි හින්දු කෝවිල්ද බුද්ධ ගයාව ආසන්නේ අවට පිහිටා තිබෙනවා. අනගාരിക ධර්මපාලතුමන් බුද්ධ ගයාව බෞද්ධයන්ට උරුම කර දීමට ගත් අතිමහත් වූ වෙහෙස සිහිපත් කරමින් විශ්වයේ බලගතුම බුද්ධ භූමිය පුණ්‍ය භූමිය අපිත් වන්දනා කර ගනිමු.